සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා General Power Electric YouTube channel එකට. අද අපි අරගෙන අවිල්ලා තියෙන්නේ Thomson Hiking lineup එකේ ඉන්න 3-phase DIN rail mount static energy meter එක. මේ තමයි DTS 238 4M. සාමාන්‍යයෙන් on grid solar schemes වගේ තමන් පාවිච්චි කරන ගමන් පිටටත් විදුලි ශක්තිය දායක කරන ගෙවල් වලදී ඒ ගෙදර වැඩට භාවිත වෙන යුනිට් ගානත් පිටට දෙන යුනිට් ගානත් වෙන වෙනම මනින්න මීටර දෙකක් පාවිච්චි කරනව වෙනුවට මේ තනි මීටරේ බොහොම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේ මීටරේ වයර් කනෙක්ෂන් එක දිහා බැලුවහම පහලින් ඉන්පුට් සයිඩ් එකත් ඉහලින් ලෝඩ් සයිඩ් එකත් බලා ගන්න පුළුවන්. කනෙක්ෂන් එක දීලා මේ මීටරේ වැඩ කරන වෙලාවට නම් මේකේ තියෙන ටර්මිනල් අතකින් අල්ලන තරම් ආරක්ෂිත නැහැ. ඒ කියන්නේ ෆින්ගර් සේෆ් නැහැ. අනේ නිසා මේ දෙපැත්තම කවර් කරන්න මෙන්න මේ වගේ ප්ලාස්ටික් ක්ලිප් දෙකකුත් මේ මීටරේ එක්කම ලැබෙනවා. මේ උඩින් තියෙන ටච් පෑඩ් එක ඇරෙන්න වෙන කිසිම ඇක්ෂන් බටන් එකක් මේ පැනල් එකේ නැහැ. මේ මීටරෙන් මනින ඔක්කොම මිනුම් එකින් එක බලා ගන්න අපි ටැප් කරන්න ඕනේ මේ ටච් පෑඩ් එක තමයි. මීටරේට පව දීලා මිනිත්තුවක් විතර පහ වුණාට පස්සේ තමයි මේ ටච් පෑඩ් එක හරහා ඇක්සස් කරන ෆන්ක්ෂන් ටික ලෑස්ති වෙන්නේ. මුලදී මේ මීටරෙන් පෙනුණු 10 ඉලක්කම තමයි මේ මීටරේ ඉම්පල්ස් කන්ස්ටන්ට් එක. ඉම්පල්ස් කන්ස්ටන්ට් එක කියන්නේ සාමාන්‍ය ඇනලොග් පවර් මීටර එකක කරකැවෙන තැටියේ පාට කරලා තියෙන කොටස වෙනුවට මේ තියෙන ලයිට් එක බ්ලින්ක් කරන ඉන්ටර්වල් එක. මේ කියන අගයට අනුව හරියටම කිලෝවොට් පැයකින් 1000න් පංගුවක් ඇදෙන හැම වෙලාවෙම මේ ඉන්ඩිකේටරේ බ්ලින්ක් වෙනවා. අපි පළවෙනිම මෝඩ් එකේදී කියන්නේ මේ දැන් තියෙන ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ මේ මීටරේ මුල්ම වතාවට ක්‍රියාත්මක කරපු දවසේ නම් මේ වෙනකන් පාවිච්චි වුණු සහ දායක කරපු මුළු විදුලි ශක්ති ප්‍රමාණවල VGA එකතුව. ඒ කියන්නේ අපේ මුළු පරිභෝජනයෙන් එහෙම නැත්නම් ඉම්පෝට් එකෙන් අපි දායක කරපු ශක්ති ප්‍රමාණයවත් එක්ස්පෝට් එක අඩු කළාම ඉතිරි වෙන ගාන. මේ ඉලක්කම අපිට රීසෙට් කරන්න බෑ. දැන් අපි මෙයාගේ තියෙන අනෙක් ෆන්ක්ෂන්ස් උත් එකින් එක බලමු. දෙවෙනි ස්ක්‍රීන් එක අපිට දෙන්නේ පද්ධතියෙන් පාවිච්චිට ගත්ත මුළු විදුලි ප්‍රමාණය විතරයි. කියන්නේ අපේ ඉම්පෝට් එක. තුන්වෙනි ස්ක්‍රීන් එකෙන් පේන්නේ අපි මෙච්චර කාලයක් ග්‍රිඩ් එකට දායක කරපු විදුලි ශක්ති ප්‍රමාණය. එහෙම නැත්නම් එක්ස්පෝට් එක. මේ EP කියන ස්ක්‍රීන් එකේ තියෙන්නේ ඉන්ටර්වල් ඇක්ටිව් එනර්ජි කියලා මිම්මක්. මේ වැලියු එක විතරක් අපිට මේ ටච් පෑඩ් එක තප්පර 10ක් හෝල්ඩ් කරගෙන ඉඳන් රීසෙට් කරන්න පුළුවන්. මේකට ඉන්ටර්වල් කියලා කියන්නේ අපි මීට කලින් අන්තිමට රීසෙට් කරපු වෙලාවේ ඉඳන් මේ වෙනකම් භාවිත වුණු යුනිට් ගාන අපිට බලා ගන්න දෙන නිසා. ඊළඟට මේ තියෙන IA, IB සහ IC කියන ස්ක්‍රීන් වලින් වෙන වෙනම අපිට පෙන්වුම් කරන්නේ ෆේස් එකින් එකින් අදින කරන්ට් එක. ඊගාවට අපේ ෆේස් වෝල්ටේජ් වෙන වෙනම බලා ගන්න පුළුවන් මේ තියෙන VA, VB සහ VC කියන ස්ක්‍රීන් වලින්. P අකුරෙන් කියන්නේ ෆේස් තුනේම total active power එක. ඊගාව ස්ක්‍රීන් තුනෙන් අපිට වෙන වෙනම පෙන්වන්නේ ෆේස් එකින් එකේ active power values. මේ රටාවෙම P වෙනුවට Q වලින් පටන් ගන්න ස්ක්‍රීන් වල තියෙන්නේ reactive power values. මුලින්ම total ඊට පස්සේ phase wise. ඊට අමතරව power fact එකත් මේ විදිහටම බලාගෙන යන්න පුළුවන්. ඔහොම ඇවිත් අවසානයේට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ frequency එක තමයි. ඉතින් ඔහොම තමයි මෙයාගේ කතන්දරේ තියෙන්නේ. මම මුලදී කිව්වා වගේ මීටර් දෙකකින් කරන සංකීර්ණ වැඩක් සරල කරන ගමන් ඔයාගේ ගෙදරත් ග්‍රිඩ් එකත් අතර ගනුදෙනු වෙන යුනිට් ගාන ඇතුළුව තවත් වැදගත් පාරාමිති සරලව මනින්න පහසුකම හදලා දෙන එක තමයි අපේ මේ DTS 238 4M මීටරේ රාජකාරිය.